සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් Cinexplain YouTube channel එකට. ඔන්න ඉතින් අද අපි බලන්න යන්නේ දාමගතකෙක් වටා නිර්මාණය වෙලා තියෙන අතිසුපිරි ගානේ කොරියන් හොරර් ක්‍රයිම් මූවි එකක්. ඒක තමයි 2014 දී රිලීස් වුණ 10.1ක IMDb අගයක් ලැබිලා තියෙන Manhole කියන මූවි එක. එහෙනම් වීඩියෝ එක ඉවර වෙනකම් බලලා රිවිව් එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා මේ වගේ මූවි රිවිව්ස් දෙකටම බලන්න කැමති ඔයාලා හැමෝම අනිවාර්යෙන්ම Cinexplain subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න කියලා මතක් කරන ගමන් අපි යමු වීඩියෝ එකට. මූවි එක පටන් ගද්දී අපිට පෙන්වන්නේ කවුරු හරි ගෑනු ළමෙක් එයාගේ තාත්තට කතා කරන ගමන් නැවිදන් යන විදිය. මෙයාගේ නම තමයි සොන්යි. ඉතින් දැන් හොඳටම රැ වෙලා තිනවා වගේම මෙයා යන පාරෙත් වෙන කවුරුත්ම පේන්න ඇත්තේ නෑ. මේ වෙලාවේ සොන්යි කෝල් එක ඉවර වුණාම මෙතන තිබුණ ස්ට්‍රීට් ලයිට් එකක් බ්ලින්ක් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ එයා නැවතිලා ඒ ලයිට් එක දිහා බලද්දී ඔන්න එයාගේ පිටිපස්සේ ඉඳන් කවුරු හරි කෙනෙක් බලාගෙන ඉන්න විදිය අපිට පේනවා. කොහොම වුණත් එයා ආපස්සේ හැරුණාම එතන කවුරුත්ම ඇත්තේ නෑ. ඊට පස්සේ සොන්යි මෙතන ඉද්දි එකපාරටම ඈත ඉඳන් මේ ලයිට්ස් එකින් එක ඕෆ් වෙන්න පටන් ගන්නවා. ඉතින් ගොඩක් බයෙන් ඉන්න සොන්යි මෙතනින් වේගෙන් ඉක්මනට දුවන් යන්න පටන් ගන්නවා. මෙයා මෙහෙම දුවන් එද්දි මෙතන තිබුණ හැම ලයිට් එකක්ම ඕෆ් වෙලා මෙතන අඳුරු වුණාම අවාසනාවන්ත විදියට ඝාතකයා සොන්නිව මෑන්හෝල් එකක් ඇතුළට ඇදගෙන යනවා. ඊළඟට අපිට පෙන්වන්නේ ගෙදරට වෙලා Tamanගේ වැඩිමහල් සහෝදරියගේ උපන්දිනයට තෑග්ගක් සූදානම් කරන ගමන් ඉන්න සෝජන්ව. මේ වෙලාවේ සෝට එයාගේ අක්කා යොන්සගෙන් කෝල් එකක් එනවා වගේම සෝට කතනාබාධයක් තියෙනවා කියලා මේ වෙලාවේ අපිට දැනගන්න ලැබෙනවා. මේ වෙද්දිත් ඝාතකයා සොන්නිව මේ නගරේ තියෙන කාණු පද්ධතිය ඇතුළට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් Tamanට සිද්ධ වුණේ මොකක්ද කියලාවත් දන්නේ නැති සොන්නිට මේ වෙලාවේ සිහිය ආවම එයා එතනින් නැගිටලා ඇවිදින්න පටන් ගන්නවා. සොන්නි මෙතන තිබුණ ගේට්ටුවක් විවෘත කරාම දකින්නවා ඝාතකයා දැන් හොඳටම නිදාගෙනයි ඉන්නේ කියලා. ඊට පස්සේ එයා හිමීට ඝාතකයාට ඇහෙන්නේ නැති විදියට මෙතනින් යන්න උත්සාහ කරද්දී එකපාරටම එයා පිටිපස්සෙන් තිබුණ කාඩ්බෝඩ් පෙට්ටියක් හෙල්ලෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ සොන්නි ඉක්මනට ආයෙත් ඝාතකයා දිහා බලද්දිත් එයා තාමත් නිදාගෙනයි ඉන්නේ. ඔන්න ඉතින් මේ වෙලාවේ සොන්නි පිටිපස්සෙන් තවත් කවුරු හරි කෙනෙක් හිටගෙන ඉන්න විදිය මේ වෙලාවේ අපිට පේනවා වගේම සොන්නි ඉක්මනට මෙතනින් දුවන්න යද්දිම ඒ කෙනා සොන්නිගේ කකුල අල්ල ගන්නවා. ඉතින් මේ දේ කරේ පුංචි පිරිමි ළමයෙක් වගේම මේ සද්දේ ඇහිලා ඝාතකයා මේ වෙලාවේ අවදි වෙනවා. මේ අතරතුරේදී කම්කරුවෝ කණ්ඩායමක් මේ කවුණු පද්ධතිය වැඩ කරන්න එන ගමනුයි ඉන්නේ. ඉතින් මෙතන පිටිපස්සෙන්ම ආව කෙනාට එකපාරටම ඇහෙනවා ගෑනු ළමෙක් කයියෙන් කෑ ගහන සද්දේ. ඉතින් ඒත් එක්කම මෙතන තිබුණ බල්බ් එකකුත් බ්ලින්ක් වෙන්න පටන් ගන්නවා. ගොඩක් කුතුහලෙන් ඉන්න කම්කරුවා ඒ සද්ද ඇහෙන පැත්ත බලාගෙන ඉද්දිම එයාලගේ කණ්ඩායම එයාට කතා කරපු හින්දා එයා එතනින් යන්න යනවා. දැන් ඝාතකයා සොන්නිව පුටුවකට තියලා ගැට ගහලා තියෙන්නේ. සොන්නි ඝාතකයාගෙන් එයාව නිදහස් කරන්න කියලා අඬන ගමන් බැගෑපත් වුණාම ඝාතකයා Taman ගාව තිබුණ කතුරක් අතට ගන්නවා. ඊට පස්සේ ඝාතකයා සොන්නිට මේක දැන් ඔයාගේ ගෙදර කියලා එයාගේ කොණ්ඩෙන් කොටසක් කපලා දානවා. දැන් යොන්සේ බස් එකෙන් ගෙදර එන ගමන් ඉද්දි මෙතන තිබුණ බස් හෝල්ට් එකක සෝ ඉන්න විදිය දැකලා ඉක්මනට බස් එකෙන් බැහැලා සෝ ගාවට එනවා. ඊළඟට අපිට පෙන්වන්නේ අතීතේ වුණ සිදුවීමක්. දවසක් යොන්සේ ගෙදර එන්න පරක්කු වුණාම සෝගේ තිබ්බ මොකක් හරි අසනීපයක් හින්දා එයා රෝහලකට ගෙනල්ලා තියෙන්නේ. නංගිව තනියෙන් ගෙදර දාලා යන්න එපා කියලා එයාලගේ අම්මා යොන්සේට මේ වෙලාවේ හොඳටම බයිනවා. මේකෙන් ගොඩක් දුක් වුණ යොන්සේ එතනින් එළියට ආවම අම්මත් එළියට ඇවිත් යොන්සේගෙන් සමාව ඉල්ලලා යොන්සේට Taman ගාව තිබුණ මුද්දක් දෙනවත් එක්කම ආයෙත් අපිට පෙන්වන්නේ වර්තමානය. ඉතින් යොන්සේ සෝ ළඟට ආවම ආයෙ රැ වෙලා ඇවිදින්න යන්න එපා කියලා බැනලා සෝත් එක්ක මෙතනින් පිටත් වෙනවා. දැන් ගොඩක් දුකින් ඉන්න සෝ අඬන ගමන් යද්දි යොන්සේ එයාට කියනවා ආයෙ මන් එනකම් මහැරන් ඉන්නේ නැතුව නිදා ගන්න කියලා. ඉතින් මේ දෙන්න දැන් හරියටම ඉන්නේ සොන්නි එදා අතුරුදහන් වුණ තැන. ඔන්න මේ වෙලාවේ එදා වගේම මෙයාලා හිටිය තැන ස්ට්‍රීට් ලයිට් එක බ්ලින්ක් වෙන්න පටන් ගන්නවා. මේකෙන් මෙයාලා හොඳටම බය වෙනවා වගේම ඝාතකයා CCTV වලින් මේ දෙන්න දිහා මේ වෙද්දිත් බලාගෙන ඉන්නේ. කොහොම වුණත් මේ දෙන්නට පුළුවන් වෙනවා මෙතනින් ඉක්මනට දුවන් යන්න. ඉතින් මේ ප්‍රදේශයේ පහුගිය මාස 6 ඇතුළත කිසිම සාක්ෂියක් නැතුව මිනිස්සු 10 දෙනෙක් විතර අතුරුදහන් වෙලා තිනවා වගේම පොලිසිය තවදුරටත් මේ සිද්ධිය ගැන විමර්ශනය කරන ගමනුයි ඉන්නේ. ඉතින් මේ ප්‍රදේශයේ බාර පොලිස් ස්ථානයේ ප්‍රධානියා මේ වෙලාවේ එක නිලධාරියෙක්ට පුළුවන් ඉක්මනට හැම දෙයක් ගැනම තොරතුරු හොයන්න කියලා ටිකක් කේන්තියෙන් වගේ උපදෙස් දෙනවා. මේ පොලිස් නිලධාරියා තමයි පිල්. ඔන්න මේ වෙද්දි සොන්නිගේ තාත්තා ජොන් හෝ Tamanගේ දුව අතුරුදහන් වීම ගැන පෝස්ටර් බෙදන්න පටන් අරගෙන තියෙන්නේ. මේ වෙලාවේ පාර දිගේ කවුරු හරි කෙනෙක් එයා ළඟට ඇවිත් බිම වැටලා තිබුණ ඒ පෝස්ටරයක් අරන් ජොන් හොටත් කතා නොකර එතනින් යන්න යනවා. ඊට පස්සේ ඒ කෙනා ගොඩනැගිල්ලකට ආවම අපිට පේනවා මේ කවුරු වුණත් මෙයා කලින් අතුරුදහන් වුණ අය ගැන ගොඩක් විමසිල්ලෙන් ඉන්නවා කියලා. රැ වුණාම යොන්සේ එයාගේ නංගි සෝත් එක්ක Tamanගේ
උපන්දිනේ සමරනවා. මේ වෙද්දි ඝාතකයා සොන්නිව පුටුවේ ගැට ගහලා එයා ඉන්න තැනට කේක් එකක් ගෙනල්ලා එයාට කියනවා අද ඔයාගේ උපන්දිනේනේ අපි ඒක සමරමු කියලා. ඉතින් මේ වෙලාවේ ඝාතකයා ටිකක් අනසල්ලකින් ඉන්නවා වගේම එයා පොඩි කාලේ එයාගේ තාත්තා එයාලගේ ගෙදර ගිනි තියලා විනාශ කරලා තියෙනවා කියලා මේ වෙලාවේ අපිට දැනගන්න ලැබෙනවා. ඊට පස්සේ ඝාතකයා කේක් කෑල්ලක් අරන් ඒක සොන්නිට කවන්න යද්දිම ඒක වැටෙනවා. ඔන්න මේ වෙලාවේ සොන්නි කියනවා මගේ තාත්තා මාව හොයාගෙන ඉක්මනට මෙතෙන්ට එයි කියලා. ඉතින් මේක ඇහුනම ඝාතකයාට ආයෙත් අතීතේ මතක් වෙන්න පටන් ගන්නවා. එදා එයාගේ තාත්තා මේ ගෙදර ගිනි තියලා දාපු වෙලාවේ එයාගේ අම්මා මෙයාව මෑන්හෝල් එකක් ඇතුළට දාලා බෙරලා තිනවා වගේම එයාගේ අම්මා එදා ගින්නෙන් පිච්චිලා මැරලා ගිහින් තියෙනවා. දැන් හොඳටම කේන්තියෙන් ඉන්න ඝාතකයා සොන්නිට සද්දෙන් කියනවා තාත්තා කවදාවත් මෙහෙට එන්නේ නැහැ කියලා. මේ වෙද්දි ජොන් හෝ පොලිසියට ගිහින් CCTV වලින් සොන්නිගේ අතුරුදහන් වීම ගැන සාක්ෂි හොයන්න ආවම පිල් කියනවා කලබල නොවී ඉන්න අපි පුළුවන් ඉක්මනට යාව හොයාගමු කියලා. ඉතින් සොන්නිගේ තාත්තා සහ පිල් කියන්නේ හොඳ යාළුවෝ දෙන්නෙක් කියලාත් මේ වෙලාවේ අපිට තේරෙනවා. මේ අතරතුරේදී ඝාතකයා සොන්නි ගාව තිබුණ ෆොටෝ එකකින් එයාව වෙන් කරලා එතන බිත්තියේ තිබුණ වෙනත් පින්තූරයක අලවනවා. ඉතින් පේන විදියට මේ ඝාතකයා Tamanට පොඩි කාලේ මුහුණ දෙන්න සිද්ධ වුණ දරුණු සිදුවීමෙන් ලොකු මානසික පීඩාවකින් ඉන්නවා කියලා මේ වෙලාවේ අපිට තේරෙනවා. ජොන් හෝ පිලුත් එක්ක එයාගේ ගෙදර ආවම ඔන්න පිල් නම් දැන් ඉන්නේ ටිකක් බීමතින්. මේ වෙලාවේ ජොන් හෝ පිල්ගේ ලැප්ටොප් එක අරන් CCTV රෙකෝඩ්ස් ඔක්කොම චෙක් කරන්න පටන් ගන්නවා. ඉතින් මේවා බලන්න වෙලාව මදි හින්දා එයා CCTV රෙකෝඩ්ස් තිබ්බ පෙන් එකත් අරන් මෙහෙන් ඉක්මනට යනවා. උදේ වුණාම පිල් අවදි වෙලා ටිකක් ඇවිදිද්දි දකිනවා ඊරෑ ජොන් හෝ මෙයාලගේ විමර්ශන කටයුතු ඔක්කොම පරීක්ෂා කරලා තියෙන විදිය. ඊට පස්සේ පිල් කලබලෙන් ලැප්ටොප් එක ළඟට ආවම දැනගන්නවා ජොන් හෝ දැනටමත් මෙයාගේ පෙන් එකයි පිස්ටල් එකයි අරන් ගිහින් කියලා. ඉතින් ඝාතකයා මිනිස්සුන්ව ගොදුරු කරගන්න තැන විදුලි කණුවක් අලුත් වැඩියක් කරන්න සෙවගෙක් ආවම එයා දකිනවා මේ කණුවේ ඉඳන් වෙනත් වයර් එකක් ඇදලා තියෙන විදිය. තිබ්බ කුතුහලයේ හින්දාම එයා ඒ වයර් එක පස්සෙන් ආවම ඒක කෙලින්ම එතන තියෙන මෑන්හෝල් එකක් ඇතුළට ගිහින් තියෙන විදිය දකිනවා. ඔන්න මේ වෙලාවෙම එතන මෑන්හෝල් එක ළඟ කාගේ හරි කෙස් ටිකක් තියෙන විදිය දැක්කම මෙයාගේ කුතුහලය තවත් වැඩි වෙනවා. ඊට පස්සේ එයා තවත් නිලධාරීන් දෙන්නෙක්ගේ උදව්වෙන් මෑන්හෝල් එක විවෘත කරලා ඒක ඇතුළට යන්න පටන් ගන්නවා වගේම මේ සිද්ධිය දිහා ඝාතකයා මේ වෙද්දිත් බලාගෙනයි ඉන්නේ. මේ වෙද්දි පිල් පොලිසියට ඇවිත් ජොන් හොව සම්බන්ධ කරගන්න හැදුවත් ඒකින් වැඩක් වෙන්නේ නැහැ. සේවකයා කණු පද්ධතිය ඇතුළට ආවම ඝාතකයා එයා ආව බයික් එක සාක්ෂි හොයාගන්න බැරි වෙන්න මෙතනින් අරන් යනවා. සේවකයා හිමීට ඉස්සරහටම වෙදන් යද්දි දකිනවා කවුරු හරි කෙනෙක් එයාට ඉස්සරහින් දුවගෙන යන විදිහේ ඡායාවක්. ඊට පස්සේ සේවකයා ඒ පැත්තට ආවම දකිනවා ගොඩක් ලේ තැවිරලා තියෙන සපත්තුවක් මෙතන නලයක් ළඟ වැටලා තියෙන විදිය. එයා ඒක පරීක්ෂා කරන්න එතෙන්ට එනවත් එක්කම ඝාතකයා පිටිපස්සෙන් ඇවිත් මෙතන කම්බි වලින් හදලා තියෙන උගුලකට එයාව තල්ලු කරනවා. දැන් සේවකයාගේ මුළු ශරීරයම මේ කම්බි වලට හිර වෙන්න පටන් අරන් එයා ගොඩක් වේදනාවෙන් දඟලද්දි ඝාතකයා මේ සේවකයාගේ හුස්ම හිර කරලා එයාව එතනම මරලා දානවා. ඊළඟට අපිට පෙන්වන්නේ එදා රෑ සිදුවීමක්. ඉතින් කවුරු හරි ගැහණු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි පාරේ මොකක් හරි දෙයකට ගොඩක් රණ්ඩු වෙන්න පටන් ගත්තම එතනට කවුරු හරි මිනිහෙක් ආව හින්දා ඒ පිරිමි කෙනා කාන්තාවට ආයෙ ගෙදර එන්න එපා කියලා එතනින් යනවා. ඊට පස්සේ කාන්තාවත් එතනින් යන්න හදද්දි ඔන්න එයාගේ එක සපත්තුව මෙතන මෑන්හෝල් එකේ පියනට හිර වුණ හින්දා එයා ඒක ගන්න උත්සාහ කරද්දි අර මිනිහයා එයාගේ බයික් එකේ ලයිට් එක ඔන් කරනවා. මේකෙන් බය වුණ කාන්තාව බයික් එක දිහා බලද්දි අර මිනිහයා ලයිට් එක ඕෆ් කරනවා. ඉතින් මේ බයික් එකෙන් ඇවිත් ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි ඝාතකයා කියලා මේ වෙලාවේ අපිට තේරෙනවා. දැන් අර කාන්තාව ගොඩක් කලබලෙන් සපත්තුව ගන්න උත්සාහ කරද්දි ඝාතකයා මෙයා දිහාවට ඇවිදන් එන්න පටන් ගන්නවා. මේත් එක්කම කාන්තාව ආපස්සට හැරිලා බැලුවත් මෙතන කවුරුත් නැත්තේ නැහැ වගේම ඈතින් දැන් තියෙන ස්ට්‍රීට් ලයිට් එකින් එක ඕෆ් වෙන්න පටන් ගන්නවා. ඉතින් කාන්තාව ඉක්මනට සපත්තුව ගන්න උත්සාහ කරද්දිම ඝාතකයා පිටිපස්සෙන් ඇවිත් එයාව අල්ල ගන්නවා. මේ වෙද්දි ජොන් හෝ පිල්ගෙන් හොයාගත්තු තොරතුරු වල උදව්වෙන් මිනිස්සු අතුරුදහන් වෙන තැනට ඇවිල්ලායි ඉන්නේ. මේ වෙලාවෙම ගෙදර ඉන්න සෝ යොන්සර් මැසේජ් එකක් දාලා අහනවා වහින්නත් එනවා ඔයාට එන්න කුඩයක් තියෙනවද කියලා. ඉතින් ප්‍රතිචාරයක් ලැබුණේ නැති හින්දා සෝ කුඩේකුත් අරන් යොන්සර්ව එක්ක එන්න බස් හෝල්ඩ් එකට පිටත් වෙනවා. සෝ පාර දිගේ විදන් යද්දි යොන්සේ මැසේජ් එකක් දානවා මම එන්න ටිකක් පරක්කු වෙයි ගෙදර ඇතුළටම වෙලා ඉන්න කියලා. දැන් වාහනේ ඇතුලේ ඉන්න ජොන් හෝ දකිනවා කවුරු හරි ගැහණු ළමෙක් ඈත ඉඳන් දුවන් යන විදිය. මේ ඉන්නේ සොන්නි කියලා හිතලා ජොන් හෝ ඉක්මනට කා එකෙන්ම ඒ දිහාවට යන්න පටන් ගත්තම ටික දුරක් ආවම මෙතන පාරේ ඉන්න සෝව දැකලා ඉක්මනට වාහනේ හරවලා එයාව හැප්පෙන්න කලින් බේරනවා.
මේකෙන් සෝට එයා අතේ තිබ්බ බෝතලයකුත් අතෑරිලා එයා ඒක ගන්න පස්සෙන් ගියාම දකිනවා ඝාතකයා අර කාන්තාව බිම දිගේ ඇදගෙන යන විදිය. ඉතින් සෝ ගොඩක් බයෙන් ඒක දිහා බලාගෙන ඉද්දි අවසනාවකට වගේ මේ වෙලාවේ එයාට යොන්සෙගෙන් කෝල් එකක් එනවා. මේ සද්ද ඇහුනම ඝාතකයා එයාගේ අවධානය සෝ පැත්තට ආවම සෝ ඉක්මනට මෙතනින් දුවන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඝාතකයා අර කාන්තාව මෑන් හෝල් එක ඇතුළට දාලා සෝව ලුහු බඳින්න පටන් ගන්නවා. දැන් ජොන් හෝත් කා එකෙන් එළියට ඇවිත් මෙතන පරීක්ෂා කරද්දි දකිනවා සෝ මෙතනින් දුවන් යන විදිය. ඊට පස්සේ ජොන් හෝත් සෝ පස්සෙන් එන්න පටන් ගන්නවා. මේ අතරතුරේදී යොන්සේ බස් එකෙන් එන ගමන් ඉද්දි සෝට කෝල් එක ආන්සර් කරගන්න පුළුවන් වුණාම යොන්සේ දකිනවා සෝ ගොඩක් කලබලෙන් දුවන විදිය. ඊට පස්සේ යොන්සෙත් ඉක්මනට බස් එකෙන් බැහැලා සෝව හොයන්න එනවා. දැන් සෝ දිගටම දුවද්දි ඝාතකයා මේ දිහා බිල්ඩින් එකක ඉඳන් බලාගෙනයි ඉන්නේ. ඊට පස්සේ ඝාතකයා බයික් එකෙන් සෝව ලුහු බඳින්න පටන් ගන්නවා. කොමුණත් මේ වෙලාවේ සෝ ඝාතකයාව මග ඇරලා ඉක්මනට යොන්සෙට කතා කරන්න යද්දිම එකපාරටම ඝාතකයා පිටිපස්සේ ඉඳන් ඇවිත් සෝව අල්ලගන්නවත් එක්කම කෝල් එක කට් වෙනවා. කොමුණත් යොන්සේ මේ වෙද්දි සෝගේ ෆෝන් එක ට්‍රැක් කරලා දිගටම එයාව හොයාගෙන එන අතරතුරේදී පොලිසියටත් මේ ගැන කියනවා. ඉතින් දැන් සෝවත් ඝාතකයා ඉන්න තැනට ගෙනල්ලා ඉතියෙන්නේ. යොන්සේ සෝගේ ෆෝන් එක හොයාගෙන ඉස්සරටම ආවම ගොඩනැගිල්ලට ඇතුළු වෙනවා. දැන් ජොන් හෝත් ටිකක් ඇවිදිද්දි පාරේ තියෙන මෑන් හෝල් එකක් ළඟ බයික් එකක් වැටලා තියෙනවා දැක්කම ගොඩක් කුතුහලයටපත් වෙලා පහළට ඇවිත් මෙතන පරීක්ෂා කරන්න පටන් ගන්නවා. මේ වෙද්දි ඝාතකයා සොන්නිව ඉටි කවර වලින් ඔතලා දාලා ඉතියෙන්නේ. ඉතින් එයා දඟලන්න පටන් ගත්තම ඝාතකයා යකඩ කුරක් අරන් ඇවිත් සොන්නිට පහර දෙනවත් එක්කම සොන්නි දඟලන එක නතර වෙනවා. මේ අතරතුරේදී යොන්සේ ගොඩනැගිල්ල ඇතුලේ පරීක්ෂා කරන ගමන් ආයෙත් සෝගේ ෆෝන් එකට කෝල් කරාම එයාට මෙතන තිබුණ මෑන් හෝල් එකක් ඇතුලෙන් ෆෝන් එක රින් වෙන සද්ද ඇහෙනවා. ඊට පස්සේ යොන්සේ මෙතනින් පහළට ආවම බිම වැටලා තිබ්බ සෝගේ ෆෝන් එකත් අතට අරන් එතන තිබ්බ ගේට්ටුවක් විවෘත කරලා ඇතුළට ආවම ගේට්ටුව ඉබේම වැහෙනවා. යොන්සේ මේක විවෘත කරන්න උත්සාහ කරත් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. මේ අතරතුරේදී ඝාතකයා අර කාන්තාවගේ සිරුර කාණු පද්ධතිය ඇතුලෙන් ඇදගෙන එන ගමනුයි ඉන්නේ. ඉතින් යොන්සේ ඉස්සරහටම ඇවිදන් එද්දි එයාට ඇහෙනවා අඩි සද්දයක් Taman දිහාවට හිමීට ලං වෙන සද්දේ. ඉතින් මේ වෙන කවුරුත් නෙවෙයි අර කාන්තාව ඇදගෙන එන ඝාතකයා. යොන්සේ ඉක්මනට මෙතන තිබ්බ නලයක් ඇතුලේ හැංගිලා ඉද්දි ඝාතකයා අර කාන්තාව මෙතනට අතාරිනවා. ගොඩක් වේදනාවෙන් ඉන්න කාන්තාව යොන්සේ දිහාවට අත දික් කරලා එයාගෙන් උදව් ඉල්ලන්න යද්දිම ඝාතකයා ඒ කාන්තාව ආයෙත් එතනින් නැදගෙන යනවා. ඉතින් මේ දැක්ක දෙයින් නම් යොන්සෙට මේ සිද්ධ වෙන දේ ගැන ලොකු බයක් වගේම කුතුහලයක් ඇති වෙනවා. ඊට පස්සේ ඝාතකයා ආයෙත් ඇවිත් මේ නලය ඇතුලේ පරීක්ෂා කරත් මේ වෙලාවේ එතන යොන්සේ ඇත්තේ නැහැ. ඉතින් පිල් මේ වෙද්දි ජොන් හෝ මෑන් හෝල් එක ළඟට ආව කායක හොයාගෙන දිනවා වගේම පිල් කා එක ඇතුලට ඇවිත් මේ ගැන පොලිසියටත් කියනවා. මේ අතරතුරේදී ජොන් හෝ ඉස්සරහටම ඇවිදන් ආවම මෙතන තිබුණ එක කවුලුවක් දිගේ එද්දි එයාට ලොකු ගදක් දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ එයා ඉස්සරහටම ආවම දකිනවා මෙතන පහළ මිනිසිරුරු ගොඩක් තියෙන විදිය. මේකෙන් ගොඩක් බය වුණ ජොන් හෝ ඉක්මනට පිල්ට කෝල් කරලා මේක කියන්න හැදුවත් එයාට මේ වෙලාවේ සිග්නල් මදි වුණ හින්දා ඒක කියාගන්න වෙන්නේ නැහැ. කොහොම වුණත් ජොන් හෝ CCTV කියලා කියද්දිම කෝල් එක කට් වුණත් පිල්ට තේරුම් යනවා ජොන් හෝ අදහස් කරපු දේ. ඊට පස්සේ පිල් ඉක්මනට පොලිසියට ඇවිත් CCTV චෙක් කරාම දකිනවා අර සේවකයා මෙතන පාරේ මෑන් හෝල් එකට ඇතුළු වෙන විදිය. මේ අතරතුරේදී ජොන් හෝ අර සිරුරු තියෙන තැනට ඇවිත් සොන්නි මෙතන ඉන්නවද කියලා පරීක්ෂා කරලා බැලුවත් මෙතන එයාගේ සිරුර නැහැ වගේම ඝාතකයා මේ වෙද්දිත් අර කාන්තාවගේ සිරුරත් මෙතෙන්ට ගෙනත් දාලා ඉතියන්නේ. කොමුණත් ඒ කාන්තාව තවමත් ජීවතුන් අතර ඉන්නවා කියලා මේ වෙලාවේ අපිට තේරෙනවා. දැන් යොන්සේ කාණුව දිගේ තියෙන ලේ පැල්ලම් දිගේ ඇවිදන් එදි දකිනවා ඝාතකයා Taman දිහාවට ඇවිදන් එනවා කියලා. ඉතින් යොන්සේ ඉක්මනට ආපස්ස හැරිලා දුවගෙන ඇවිත් වෙන කරගන්න කිසිම දෙයක් නැති හින්දා මෙතන වතුර වලකට බහිනවා. ඊට පස්සේ ඝාතකයා මේ දිහාවටත් ඇවිදන් එනවා කියලා යොන්සේට ඇහෙනවා. ටික වෙලාවකින් ඝාතකයා මෙතනට ඇවිත් වතුර දිහා පොඩ්ඩක් බලන් ඉඳලා එකපාරටම ආයුධයෙන් වතුරට පහර දෙනවා. කොමුණත් මේ වෙද්දි යොන්සේ එතනින් ඇවිත් වෙනත් කවුලුවක හැංගිලා ඉන්නේ. ඉතින් යොන්සේ වතුරට බැහැපු හින්දා එයාගේ ෆෝන් එකත් මේ වෙලාවේ වැඩ කරන්නේ නැහැ. දැන් යොන්සේ ගොඩක් බයෙන් කල්පනා කරන ගමන් ඉද්දි වෙන කිසිම විකල්පයක් නැති හින්දා එයා එතනින් ඇවිත් තවත් කවුලුවක් දිගේ ඉස්සරහටම යන්න පටන් ගන්නවා. දැන් ඝාතකයා ජීවත් වෙන ස්ථානයේ ඉන්න සෝට සිහිය ආවම දකිනවා අර පිරිමි ළමයා Taman දිහා බලාගෙන ඉන්න විදිය. ඒ පිරිමි ළමයා එකපාරටම සෝගේ අතේ තිබ්බ බෝතලේ උදුරන්න පටන් ගත්තම ඒක බිම වැටිලා බිඳිලා ඒක ඇතුලේ තිබ්බ චොක්ලට් මෙතන විසිරෙනවා. ඊට පස්සේ අර ළමයා මේ චොක්ලට් ගන්න යද්දි වීදුරු කටු ඇනිලා මේ වෙලාවේ එයාගේ අත හොඳටම තුවාල වෙනවා. ඊට පස්සේ සෝ එයා ළඟට ඇවිත් එයාගේ අතෙන් වීදුරු කටු අයින් කරලා ඒ ළමයාට චොකලට් එකක් දෙනවා. ඔන්න මේ වෙලාවෙම මෙතනට ඝාතකයා ඇවිත් සෝට සිහිය නැති වෙනකම් එයාගේ බෙල්ල මිරිකනවා. මේ අතරතුරේදී පිල් සහ තවත් පොලිස් නිලධාරියෙක් මෑන් හෝල් එක ළඟට එන ගමනුයි ඉන්නේ. ටික වෙලාවකින් සෝට සිහිය ආවම එයාගේ අත් ගැට ගහලා තිබුණ පටිය ටින් එකක පියනකින් කපන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙද්දි ඝාතකයා හොඳටම නිදාගෙනයි ඉන්නේ. සෝ පටිය කපලා ඉවර
ඉවර වෙලා හිමීට මෙතෙන් එළියට යන්න හදද්දිම බිම තිබුණ ටින් එකක කකුල වැදිලා ඒක ඝාතකයාගේ කකුල ගාවට විසි වෙනවා. කොමුණත් ඝාතකයා තවමත් නිදාගෙන හිටිය හින්දා සෝ ආයෙත් පිටත් වෙන්න හදද්දිම අර ටින් එක සෝගේ කකුලේ වදිනවා. ගොඩක් බයින් ඉන්න සෝ හිමීට ආපස්සට හැරුණම ඝාතකයා දැනටමත් අවදි වෙලයි ඉන්නේ. ඉතින් ඝාතකයා සෝගෙන් ඔයාට කම්මැලිද කියලා අහලා ගණන් කරන්න පටන් ගත්තාම සෝ ඉක්මනට මෙතන දොර විවෘත කරලා දුවන් යනවා. ඉතින් මේ වෙද්දිත් අර කාන්තාව මලසිරුරු තිබ්බ තැනින් උඩට ඇවිල්ලා ඉන්නේ. ඊට පස්සේ ඝාතකයා මෙතන CCTV ඔන් කරලා සෝ දුවන දිහා බලන් ඉඳලා කාණු පද්ධතියේ තියෙන ලයිට්ස් ඕෆ් කරලා සෝව අල්ලගන්න පිටත් වෙනවා. ඊට පස්සේ අර පිරිමි ළමයාත් එයාගේ කකුලට ගැඩ ගහලා තිබ්බ දම්වැලත් එක්කම මෙතනින් එළියට එනවා. මේ අතරතුරේදී කවුළුව දිගේ යන ගමන් ඉන්න යොන්සේ දකිනවා පහලින් සෝ දුවන් යන විදිය. යොන්සේ කොච්චර කතා කරත් සෝට මේ කිසි දෙයක් ඇහෙන්නේ නැතුව මෙතනින් දුවන් යනවා. කොමුණත් අර පිරිමි ළමයාත් මේ වෙලාවේ සෝ පස්සෙන් දුවන් යනවා වගේම එයා යොන්සේව දැක්කත් දිගටම සෝ පස්සෙන් යනවා. ගොඩක් කලබල වෙලා ඉන්න යොන්සේ ඉක්මනට මෙතන කවුළුව හයියෙන් හොල්ලන්න පටන් ගත්තම ඒක විවෘත වෙලා යොන්සේ පහළට වැටෙනවා. දැන් සෝ ඉස්සරහටම දුවන් යද්දි ඔන්න ජොන් හොට මේ අඩි සද්දේ ඇහිලා එයා පිස්ටල් එකත් ලෑස්ති කරගෙන එතන හැංගිලා ඉන්නේ. ඉතින් අඩි සද්දේ Taman ළඟට ටිකෙන් ටික ලං වෙද්දි ජොන් හෝ එකපාරට මෙලියට ආවම මෙතන සෝ ඉන්නවා දැකලා පිස්ටල් එක ආයෙත් පහළට දානවා. ඊට පස්සේ ජොන් හෝ සෝට කතා කරන්න යද්දි සෝ එයාගේ අතේ තිබුණ ලයිට් එක වට්ටලා ඉක්මනට මෙතන ඉඳුවන් යනවා. ජොන් හොත් මෙයා පස්සෙන් දුවගෙන එද්දි එකපාරටම යොන්සේ සෝව එතනින් ඇදලා ගත්තම ජොන් හොට මෙයාලව මග ඇරෙනවා. ඊට පස්සේ මේ දෙන්න ආයෙත් ගෙදර යන කතාව වුණාම යොන්සේ සෝගෙන් අහනවා පාර මතකද කියලා. ඊට පස්සේ සෝ එතන බිත්තියකින් අත තිබ්බම දුම්රිය මැදිරිය තියෙන පැත්ත එයාට අඳුර ගන්න පුළුවන් වෙනවා. මේ වෙද්දි පිල් සහ පොලිස් නිලධාරියා මෑන්හෝල් එක ළඟට ඇවිල්ලා ඉන්නේ. ඉතින් යොන්සේ සහ සෝ කවුළුව දිගේ දුම්රිය මැදිරියට ඇවිත් ගොඩක් හයියෙන් කතා කරත් මේ වෙලාවෙම මෙහෙන් පිටත් වෙන අවසාන දුම්රියක් මෙතනින් යනවා. දැන් පිල් සහ නිලධාරියා මෑන්හෝල් එක දිහා බලන් ඉඳලා ආයෙත් හැරිලා යන්න හදද්දිම එයාලට ඒක ඇතුලෙන් සද්දයක් ඇහෙන්න පටන් ගන්නවා. ගොඩක් කුතුහලෙන් ඉන්න මේ දෙන්න ආයෙත් මෙතෙන්ට ඇවිත් බලදි දකිනවා ඇතුලේ ඉඳන් කවුරු හරි කෙනෙක් මෙයාලා දිහා බලාගෙන ඉන්න විදිය. ඉතින් මේ වෙන කවුරුත් නෙවෙයි අර කාන්තාව. එයා මෙයාලගෙන් උදව් ඉල්ලුවාම ඉක්මනට මෑන්හෝල් එක විවෘත කරලා එයාව එළියට ගන්නවා. ඊට පස්සේ පිල් අනික් නිලධාරියාට කායක ළඟ ඉන්න කියලා මෑන්හෝල් එක පරීක්ෂා කරන්න ඇතුළු වෙනවා. කායක ඉන්න කාන්තාව මේක දැක්කම ඇතුළට යන්න එපා කියලා කෑ ගැහුවත් ඒක එයාලට ඇහෙන්නේ නැහැ. පිල් ඇතුළට ගිහින් ටික වෙලාවක් ගියාම අනික් නිලධාරියා මෑන්හෝල් එක දිහා බලාගෙන ඉද්දි ඇතුලෙන් කවුරු හරි කෙනෙක් එයාව ඇදලා ගන්නවා. ඉතින් මේ කාන්තාවට දැන් හොඳටම පැහැදිලි ඝාතකයා මේ වෙද්දි Tamanව ලුහුබදිනවා කියලා. ඊට පස්සේ එයා ඉක්මනට කායගේ දොරවල් ලොක් කරලා මෑන්හෝල් එක දිහා බලාගෙන ඉදි දකිනවා ඝාතකයා ආයුධයකුත් අරන් ඒකෙන් එළියට එන විදිය. ගොඩක් බයින් ඉන්න කාන්තාව ආපස්ස හැරිලා ඒ දිහා බලාගෙන ඉද්දි එකපාරටම ඝාතකයා කායගේ ග්ලාස් එක බින්දලා දානවත් එක්කම කාන්තාව ගොඩක් හයියෙන් කෑ ගහනවා. කොමුණත් පිල්ට මේ වෙද්දි කිසිම අනතුරක් වෙලා නැහැ වගේම එයාට කාන්තාව කෑ ගහන සද්දේ ඇහුණත් ඒක එයා වැඩි ගණන් ගන්නෙ නැහැ. ඊට පස්සේ ඝාතකයා කාන්තාව මරලා අර මල සිරුර තිබ්බ තැනටම දානවා. මේ වෙද්දි යොන්සේ සහ සෝ මෙතනින් එළියට එන්න තවත් කවුළුවක් හොයාගෙනයි තියෙන්නේ. යොන්සේ උඩට ඇවිත් කවුළුව විවෘත කරලා සෝව ගන්න යද්දිම ඝාතකයා පහලේ ඉඳන් සෝව ඇදලා ගන්නවා. ඊට පස්සේ යොන්සේ පහල බලාගෙන සෝට කතා කරද්දිම ඝාතකයා සෝව එතනින් ඇදගෙන යනවා. දැන් යොන්සේ ඉක්මනට එළියට ඇවිත් අහල පහල අයගෙන් උදව් ඉල්ලලා කෑ ගහන්න පටන් ගත්තා. කවුරුත් යොන්සේට ඇහුම්කන් දෙන්නේ නැහැ. කර කියා ගන්න දෙයක් නැති යොන්සේ ආයුධයකුත් අරන් ආයෙත් පහලට ඇවිත් සෝව හොයන්න පිටත් වෙනවා. යොන්සේ ටිකක් ඉස්සරහටම ආවම එයාට මොකක් හරි සද්දයක් ඇහිලා හිමීට වටපිට බලද්දි එකපාරටම ඝාතකයා පිටිපස්සෙන් ඇවිත් එයාව අල්ල ගන්නවා. දැන් යොන්සේවයි සෝවයි දෙන්නම ඝාතකයා Taman ඉන්න තැනට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ ඝාතකයා ආයෙත් මෙතනට එන සද්දේ ඇහිලා මෙයාලා සිහිය නැහැ වගේ බිම වැටලා ඉන්නවා දැක්කම ඝාතකයා එතනින් ගිහින් මොන හරි කිමිකල් එකක් ගුලියකට පුරවන්න පටන් ගන්නවා. ඔන්න මේ අතරතුරේදී යොන්සේ සහ සෝ ඉක්මනට කබඩ් එකක් විවෘත කරලා ඒක ඇතුලෙන් ලයිටර් එකක් ගත්තාම ඒ සද්දේ ඇහුණ ඝාතකයා කිමිකල් එක පුරවන එක නතර කරලා ඒ සද්දේ හොඳින් අහගෙන ඉන්නවා. කොමුණත් ආයෙ මුකුත් ඇහුනේ නැති හින්දා එයා කිමිකල් එක පුරවලා ආයෙත් මෙතනට ඇවිත් බලද්දි ඔන්න කවුරුත්ම පේන්න ඇත්තේ නැහැ. ඉතින් යොන්සේ සහ සෝ මේ වෙද්දිත් අර කබඩ් එක පිටිපස්සේ හැංගිලා ඉන්නේ. ඉතින් මේකෙන් ගොඩක් කේන්දිගේ ඝාතකයා මෙතන පරීක්ෂා කරලා මෙතන තියෙන කබඩ් එකින් එක විවෘත කරන්න පටන් ගන්නවා. ඉතින් යොන්සේ සහ සෝ පිටිපස්සේ හැංගිලා ඉන්න කබඩ් එක විවෘත කරලා ආයෙ වහද්දිම ඒ දෙන්න කබඩ් එක ඝාතකයාගේ ඇඟට තල්ලු කරලා ඉක්මනට මෙතනින් පැනලා යනවා. කොමුණත් ඝාතකයා යොන්සේගේ කකුල අල්ලගත්තාම සෝ එයාට උදව් කරන්න හැදුවත් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඊට පස්සේ යොන්සේ සෝට කියනවා ඉක්මනට මෙතනින් පැනලා යන්න කියලා. සෝටත් වෙන කරගන්න දෙයක්
නැති හින්දා ඉක්මනට මෙතනින් දුවන් ගියාම ඝාතකයා අර පිරිමි ළමයාට කෑ ගහලා කියනවා ඉක්මනට එයාව අල්ලගන්න කියලා. පිරිමි ළමයා සෝපසෙන් දුවන්න පටන් ගත්තම මේ වෙද්දි යොන්සේ ගොඩක් දඟලන හින්දා ඝාතකයා එයාව එතන මේසෙක වැදෙන්න විසි කරලා දානවා. ඊට පස්සේ ඝාතකයා ආයුධයකුත් ආරන් යොන්සේව මරන්න ළඟට එද්දිම යොන්සේ එතන තිබුණ විදුලි සැර වදින උපකරණයකින් ඝාතකයාට විදුලි සැර වද්දලා ඉක්මනට මෙතනින් පැනලා යනවා. කවුරු හරි දැන් Taman පිටිපස්සෙන් එනවා කියලා තේරුණ සෝ මෙතන තිබුණ අඳුරු තැනකට හැංගිලා බලාගෙන ඉද්දි ඔන්න මෙතන ඒ පිරිමි ළමයා ඉන්නවා දැකලා සෝ එයාට ආයෙත් අර චොකලට් එකක් දීලා කරුණා කරලා උදව් කරන්න කියලා කිව්වම එයා සෝවත් එක්කගෙන ඉක්මනට එතනින් දුවන් යනවා. මේ අතරතුරේදී යොන්සෙත් මෙතන ඉස්සරහටම ඇවිදන්න එන ගමනුයි ඉන්නේ. පිරිමි ළමයා සෝව ආයෙත් එක්කගෙන එන්නේ ඝාතකයාගේ ස්ථානයට. මේ වෙලාවේ එයා ගොඩක් කලබලෙන් සෝට කියනවා එතන තියෙන ලාජ්ජුවක් විවෘත කරන්න කියලා. දැන් ඝාතකයා යොන්සෙව ලුබඳින ගමනුයි ඉන්නේ. යොන්ස මේ වෙනකොට ඉන්නේ අර එදා කම්බි වලින් හිර කරලා සේවකයා මරපු තැනට ගොඩක් ලං වෙලයි. සෝ ලාජ්ජුව විවෘත කරාම ඔන්න ඒකේ තියෙන්නේ මෙතනින් පැනලා යන්න දොරවල් විවෘත කරන්න පුළුවන් විදිහේ යතුරු කීපයක්. ඊට පස්සේ පිරිමි ළමයා මෙතන තිබ්බ CCTV රෙකෝඩ් සෝට පෙන්නදි දකින්නවා යොන්ස පිටිපස්සෙන් ඝාතකයා එයාව මරන්න ලං වෙලා ඉන්න විදිය. කරගන්න කිසිම දෙයක් නැති සෝ අඩන්න පටන් ගත්තම පිරිමි ළමයා එතන තිබුණ ලයිට්ස් ඔන් කරාම ඝාතකයාට කිසිම දෙයක් පේන්නේ නැතුව ගිහින් හයියෙන් කෑ ගහනවා. මේ සද්දේ ඇහුනම යොන්සේ ඉක්මනට ආපස්ස හැරිලා මෙතනින් දුවන් යනවා. ඊට පස්සේ පිරිමි ළමයා ඉක්මනට සෝවත් අරන් ආයෙත් එතනින් යනවා. ටික වෙලාවකින් ජොන් හෝ මේ ඝාතකයා ඉන්න තැනට ආවම දකිනවා සෝනිගේ අතුරුදාන් වීම ගැන පෝස්ටර් එකක් මෙතන තියෙන විදිය. ඉතින් එදා ජොන් හෝ පෝස්ටර් බෙදද්දි කවුරු හරි කෙනෙක් බිම් වරන පෝස්ටර් එකක් අරන් ගියපු විදිය ඔයාලට මතක ඇති. ඉතින් ඒ වෙන කවුරුත් නෙවෙයි ඝාතකයා කියලා දැන් අපිට හොඳටම පැහැදිලි. ජොන් හෝ මෙතන ටිකක් ඇතුළට ආවම දකිනවා කවුරු හරි කෙනෙක්ව මරලා මෙතන එල්ලලා තියෙන විදිය. ඉතින් එයා ඉක්මනට එතනට ඇවිත් ඒ මලසිරුරේ මූණ බලද්දි දකිනවා මේ තියෙන්නේ Tamanගේ දුව සොන්නිගේ මලසිරුර කියලා. මේ වෙලාවේ ජොන් හොට කියාගන්න බැරි තරම් දුකක් දැනෙනවා වගේම එයා දැන් ඝාතකයාගෙන් පලිගන්නයි සූදානම් වෙන්නේ. CCTV වලින් ඝාතකයා ඉන්නවා දැක්කම ජොන් හෝ ගොඩක් කේන්තියෙන් එයාව හොයන්න ඉක්මනට පිටත් වෙනවා. දැන් පිරිමි ළමයා සෝව ඉස්සරහටම එක්කන් ගියාම එයාලට යොන්සේව මුණ ගැහෙනවා. ඉතින් සෝ සහ යොන්සේ ගොඩක් සතුටෙන් ඉද්දි එකපාරටම ඝාතකයා මෙතෙන්ට ඇවිත් මෙයාලට පහර දෙනවා. කොමුණත් කාටවත් මේක වදින්නේ නැහැ වගේම ඊළඟට යොන්සේ දුවන්නේ හදද්දිම ඝාතකයා එයාව අල්ලගෙන ආයුධෙන් පහර දෙන්න යද්දිම සෝ ඇවිත් ඝාතකයාගේ අතේ එල්ලෙනවා. ඊට පස්සේ ඝාතකයා සෝව තල්ලු කරාම යොන්සේ ඉක්මනට සෝ ළඟට දුවගෙන එනවා. ඊට පස්සේ ඝාතකයා මෙයාලා ළඟට ඇවිත් ආයෙත් පහර දෙන්න හදද්දිම වාසනාවකට වගේ ජොන් හෝ මෙතනට ඇවිත් ඝාතකයාව තල්ලු කරනවා. මේ වෙලාවේ ඒ දෙන්න අතර සටනක් යනවා වගේම යොන්සේ සෝවත් එක්කගෙන මෙතනින් දුවන් ගියාම පිරිමි ළමයාත් එයාලා පස්සෙන් යන්න පටන් ගන්නවා. ඔන්න මේ වෙලාවේ ජොන් හෝ ඝාතකයාව තල්ලු කරාම එයා ආයුධෙත් අතට අරන් ආයෙත් ජොන් හෝ දිහාවට දුවන් එද්දි ජොන් හෝ පිස්ටල් එකෙන් එයාට ෂූට් කරනවා. ඉතින් මේ සද්දේ කවුණු පද්ධතිය ඇතුලේ ඉන්න පිල්ටත් මේ වෙලාවේ ඇහෙනවා. කොමුණත් ඝාතකයා ටිකක් නිශ්ශබ්දව ඉඳලා එකපාරටම ආයෙත් ජොන් හොට පහර දෙනවා. ඊට පස්සේ එයා ජොන් හොව වට්ටලා පහර දෙද්දි ජොන් හොට පුළුවන් වෙනවා අර ඝාතකයාට වෙඩි වැදුණු තැන තද කරන්න. ගොඩක් වේදනාවෙන් ඉන්න ඝාතකයා එතනම වැටුනම ජොන් හෝ එයාගේ මූණට පහර දෙන ගමන් අහනවා සොන්නිට එහෙම දෙයක් කරේ ඇයි කියලා. ඝාතකයා කියනවා එයාගේ තාත්තා ඇවිත් එයාව බේරගනී කියලා බොරුවක් කිව්ව හින්දායි සොන්නිව මරලා දැම්මේ කියලා. මේකෙන් තවත් කේන්තිය වැඩි වුණ ජොන් හෝ හයියෙන් කෑ ගහන්න පටන් ගත්තම ඝාතකයා අර ආයුධෙන් එයාගේ ඔළුවට පහර දෙනවා. ඊට පස්සේ ඝාතකයා ගොඩක් වේදනාවෙන් ආයුධෙත් අරන් නැගිට්ටම බිමවැරලා ඉන්න ජොන් හොත් පිස්ටල් එක අරන් ඝාතකයාට ෂූට් කරනවා. කොහොම වුණත් මේවා එතන තිබ්බ නලයකට වැදිලා ඒකෙන් ගෑස් එකක් ආන්දු වෙන්න පටන් ගන්නවා. 3-4 සැරයක්ම මෙහෙම ෂූට් කරලා ඊළඟ එක තියද්දිම මෙතන ලොකු ගින්නක් ඇති වෙලා මේ කණු පද්ධතිය දිගේ ශනිකව පැතිරලා යනවා. ඉතින් මේ වෙලාවේ ඇතුලේ දුවන ගමන් හිටිය යොන්සේ සෝ සහ පිරිමි ළමයා ඉක්මනට එතන තිබ්බ අතුරු පාරකට ඇවිත් මේකෙන් බේරෙනවා. මේ වෙලාවෙම පාරේ ඉන්න මිනිස්සෙක් සිගරට් එකක් බීලා ඒක එතන තිබ්බ මෑන්හෝල් එකක් දිහාවට විසික්කම එකපාරටම අර ගෑස් එක හින්දා මෙතන පිපිරෙනවා. ඉතින් මේ වෙද්දි ගින්නට අහු වුණ පිල් ගොඩක් වේදනාවෙන් ආයෙත් උඩට ඇවිත් උදව් ඉල්ලලා කෑ ගහන්න පටන් ගන්නවා. ඔන්න ඉතින් ඝාතකයා ඒ ගින්නෙනුත් බේරලා තිනවා වගේම එයා දැන් වේදනානාශක ලබා ගන්න ගමනුයි ඉන්නේ. මේ වෙද්දි යොන්සේ සහ සෝ මෙතනින් එළියට යන තැන ගේට්ටුව විවෘත කරලා එහා පැත්තට ආවම සෝ ආයෙත් හැරිලා අර පිරිමි ළමයා ගාවට ගිහින් එයාවත් මෙතනින් එක්කන් යන්න හැදුවත් පිරිමි ළමයා මේකට කැමති වෙන්නේ නැහැ. ඊට පස්සේ සෝ ගොඩක් දුකෙන් එයාට සමු දීලා යොන්සෙත් එක්ක උඩට එන්න පටන් ගන්නවා. කලින් වගේම යොන්සේ ඉස්සරම උඩට ඇවිත් සෝ එනකම් බලාගෙන ඉද්දි ඝාතකයා දැනටම මෙතන උඩට ඇවිත් ඉන්නවා කියලා සෝට තේරෙනවා. එයා ඒක යොන්සෙට කියන්න උත්සාහ කරද්දි යොන්සෙත් ආපස්සට හැරිලා බලද්දිම ඝාතකයා පුටුවකින් එයාට පහර දෙනවා. කොමුණත් යොන්සෙට මේක වදින්නේ නැහැ වගේම ඒ පුටුවේ කෑලි ඇවිත් සෝගේ වැදිලා එයා ආයෙත් පහළට වැටෙනවා. ඉතින් මේ වෙලාවේ ඝාතකයා උඩ ඉඳන්
පහලට තෙල් බූලියකුත් හලන්න පටන් ගන්නවා. දැන් උඩ ඉන්න යොන්සේ එතන තිබ්බ යකඩකුරක් අරන් ඝාතකයා එක්ක සටන් කරන්න සූදානම් වෙනවා. ඉතින් පහලට වැටුණ සෝට ටික වෙලාවකින් සිහිය ආවම එයා පිරිමි ළමයා ගාවට ඇවිත් ගේට්ටුව විවෘත කරන්න යද්දිම මොන හරි දෙයක් උඩ ඉඳන් වැටෙන සද්ද එයාට ඇහෙනවා. ඊට පස්සේ සෝ හෙමීට ආපස්සට හැරුණම දකිනවා මේ වැටුනේ යොන්සේ කියලා. සෝ එයා ළඟට එන්න හදද්දිම පිරිමි ළමයා සෝට යන්න බැරි විදියට එයාව තද කරලා අල්ල ගන්නවා. ඊට පස්සේ ඝාතකයාත් මෙතෙන්ට ඇවිත් යොන්සේට ආයුධෙන් පහර දෙන්න යද්දිම සෝ ගොඩක් හයියෙන් කෑ ගහනවා. ඊට පස්සේ ඝාතකයා යොන්සේට පහර නොදී සෝ දිහා බලාගෙන ගොඩක් හයියෙන් කෑ ගහලා එයා දිහාවට ඇවිත් ආයුධෙන් එයාට පහර දෙනවා. කොහොම වුණත් මේක වදින්නේ ගේට්ටුවට. ඝාතකයා ආයෙත් වතාවක් පහර දුන්නාම සෝ නැවුනම ඒක වදින්නේ ගේට්ටුවට. තුන්වෙනි වතාවේදී ඝාතකයා පහර දෙද්දි සෝ ඉස්සරහට යොන්සේ ආව හින්දා ඒක වදින්නේ යොන්සේට. ඉතින් ගොඩක් වේදනාවෙන් ඉන්න යොන්සේ සෝගෙන් සමාව ඉල්ලපුවම ඝාතකයා යොන්සේව එතනින් අයින් කරලා දාලා ආයෙත් සෝ ළඟට එනවා. කොහොම වුණත් බිම් වෙලා ඉන්න යොන්සේ එතන තිබුණ ලයිට් එකක් අරන් මෙතන ගිනි තියන්න උත්සාහ කරනවා කියලා තේරුණ ඝාතකයා එයා ළඟට ආයෙත් ඇවිත් ආයුධෙන් පහර දෙන්න යද්දිම යොන්සේට පුළුවන් වෙනවා මෙතන ගිනි තියන්න. ඉතින් තෙල් උඩ හිටිය ඝාතකයාව මේ වෙලාවේ පිච්චෙන්න පටන් ගන්නවා වගේම සෝ යොන්සේ ළඟට යන්න හැදුවත් පිරිමි ළමයා එයාව තද කරගෙනයි ඉන්නේ. ඔන්න මේ වෙලාවෙම මෙතනට ජොන්හෝ ඇවිත් ගේට්ටුව විවෘත කරලා ගොඩක් දුකෙන් අඬන ගමන් ඉන්න සෝව අල්ල ගන්නවා. ඉතින් උදේ වුණාම මෙතනට ඇම්බියුලන්ස් එකක් ඇවිත් සෝව රෝහලට ගෙනියන්න හදද්දි එයා ඉක්මනට ජොන්හෝ ළඟට දුවන් ආවම එයා යොන්සේ ළඟ තිබ්බ මුද්ද සෝට දෙනවා. ඉතින් මේ වෙලාවේ සෝට යොන්සේව මතක් වෙලා ගොඩක් දුකෙන් අඬන්න පටන් ගන්නවා. මේ වෙද්දි පොලිසියෙන් මේ ගොඩනැගිල්ල පරීක්ෂා කරද්දි හොයා ගන්නවා මෙතන ගොඩක් පරණ මල සිරුරු කීපයකුත් තියෙන විදිය. ඉතින් දැන් අර පිරිමි ළමයා මින් ඉස්සරහට මෑන්හෝල් එක ඇතුලේ දාමඝාතකයා විදියට පත් වෙලා ඉන්නවා කියලා අපිට පෙන්වන ගමන් මේ මූවි එකත් ඉවර වෙනවා. එහෙනම් ආයෙත් අපි මේ වගේම වීඩියෝ එකකින් ඉක්මනට මුණ ගැහෙමු. ඔයාලට සුබ දවසක්.